දිනපතා වටිනා ධර්මදේශනා සහ දහම් කරුණු ශ්‍රවණය කිරීමට දහම් සෙවන අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. කියන වචනයක් ගානේ, කියන පදයක් ගානේ පින්නතුනේ අපේ දුෂ්චරිතෙන් වැළකීලා අපි සුචරිතයට ටික ටික හුරු වෙන්න ඕනේ. එහෙම හුරු වෙනවා දැන් හරියට. මේ දවස් දෙකේ පන්සලේ හිටපු හින්දා මම ඒක හොඳටම දැනගත්තා. ලංකාව 4 දිග්භාගයේ තරුණයෝ අර මම ඉන්න කැලේ පන්සලට එනවා. පාන්දර 4ට නැගිටලා බලනකොට ස්තෝප්පේ පැදුරක් දාගෙන 10ක් විතර බුදි. කොල්ලෝගයක් කොහේ හරි දැන් ඇවිල්ලා නේද? මම අවුරුදු 17 18 මේ පැටව ඇවිල්ලා දින ඉල්ලනවා බණවලට. මේ ධර්මයේ ආශ්චර්යය සම්බුද්ධ ශාසනයේ චිරස්තතියේ පෙර සුබ ලකුණු. ඒ නිසා මතක තියාගන්න මේ සම්බුද්ධ ශාසනය පින්නතුනි මේ වගේ තරුණ ප්‍රජාවක් ඉන්නකම් මේ වගේ නිමෙන්න මේ වගේ ධර්මයේ කරේ තියාගෙන යන ධර්මයට අනුව ජීවත් වෙන ප්‍රජාවක් ඉන්නකම් සම්බුද්ධ ශාසනය කවදාවත් විනාශයටපත් වෙන්නේ නැහැ. සම්බුද්ධ ශාසනය කවදාවත් නැති වෙන්නේ නැහැ. මේ කියන දේශන විදිහට බොහෝ තරුණයෝ අද වර්තමානයේ හැසිරෙනවා. වැළඳගන්න. එනිසා මම මේ සියලු දෙනාට බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ. ජීවිතයක තප්පරයක්වත් එක දවසක්වත් එක මොහොතක්වත් පින්නතුනි අකුසලයට නම් යට කරන්න එපා. දැන් අද මොකක් හරි දන්සලක් දෙනවද? අද ඉතින් කොහෙද දෙන්නද? ඔය මේ මෙත්සා විශාල ජනකාය මිනිස්සු ස්වේච්ඡාවෙන් බණහන් දෙන්නේ. මිනිස්සු හරි කැමැත්තෙන් එන්නේ. ඒක මොකක්ද මිනිස්සුන්ගේ පින්නතුන්ගේ තියෙන? පින්නතුනේ ඔය සංසාරේ කරපු පින් පන්සලකට යන්න හිතෙන් බණ ටිකක් අහන්න හිතෙන් පින්නතුනේ අකුසල් යට ගිහිල්ලා කුසල් ඉස්මතු වෙනවා. මේ අවස්ථාව හොඳටම ලැබිලා තියෙන නිසා මම නැවතත් සිහිපත් කරන්න මේ ධර්ම දේශනාවට ප්‍රථම කාලේ නිකන් නන්නත්තර කරගන්න එපා. නාස්තිනම් කරගන්න එපා. විශේෂයෙන් අපේ තරුණ තරුණියෝ තරුණ මහත්තුරු මතක තියාගන්න ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කරපු විදිහට පින්නතුනි බෝධිසත්වෝ අවුරුදු 35 වෙනකොට ජීවිතේ බොහෝ දේවල් ලබාගෙන ඉවරයි. බුද්ධත්වය අවබෝධ කරගෙන ඉවරයි. තරුණ මහත්තුරු අවුරුදු 35 වෙනකොට ජීවිතේ දැන් ඉන්න තරුණයෝ 35 පටන් ගන්න හදන්නේ කතාවද බඳින්න. අවුරුදු 17 18 කියන අවදීන් සමයන් පහුවෙච්ච ගමන් මතක තියාගන්න ඕනේ බොහෝ තැන් වලින් සාර්ථක වෙලා තියෙන්න ඕනේ. සමහර මේ පැතිවල කොල්ලෝ ගංජා ගහනවද නැහැ? සහත්තිකව මහන්නේ දන්නේ දෙන්නද? නැතු ඇති සමහර. ඔය මම මේ කියන්නේ අවුරුදු 27 වෙනකොනොත් කොල්ලොන්ගේ හීනේ හැන්දෑවට ගංජා ගහන එක. එන ගොංකා
බොහොම කරුණාවෙන් මම මේ දේශනා කරන්න. මේ පැතිවල එහෙම නැති හින්දා ගැටලුවක් නැහැ හොඳේ. වැඩි හිතන්න එපා එහෙනම්. අවුරුදු 25 26 27 තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕනේ අපේ වයසේ. මොකක්ද මම ඇත්තටම මගේ ජීවිතේ ඉපදුනාට වැඩකට කියලා කරගත්ත දෙයකට තියෙන. ඒ කියන්නේ ඉපදුනාට වැඩකට කියලා කරගත්ත දෙයකට මොනවාද තියෙන්නේ? O level A level ලියන්න ඇති. සමහරට අවුරුදු 27යි දාන්න චේම් පොටක්වත් නැහැ. අවුරුදු 25යි 26යි බ්‍රේස්ලට් එකක්වත් නැහැ. අවුරුදු 7කට මොනවද කරලා තියෙන්නේ? අවුරුදු 27ක් 28ක් වෙනවා. ඉඩම් කෑල්ලක් ගන්න. මෙහෙම කියනකොට කොහෙන්ද සල්ලි කියලා. ඕකනේ ප්‍රශ්නේ. උදේ 9-10 වෙනකම් බුදියනවා මේ පැතිවල නම් එහෙම නැතිව සමහර. රෑ තිස්සේ 1-2 වෙනකම් ඇහැරලා ඔය ෆෝන් එක තල්ලු කර කර ඉන්නවා. පුදුම මුස්පෙන්තුකමන්නේ. ඒ කරලා උදේ 10ට විතර නැගිටලා අහනවා මෙව්ව දුවලා තියෙන්නේ කියලා අම්මලාගේ. අවුරුදු 27යි කන්නේ ගෙදරින්. මං අහනවනේ හම්බුණා. දැන් මේ අවුරුද්දේදී කීයක් ගත්තද කියලා. අඳින්න රෙද්දක් ගන්නෑ. ඒකත් ගෙදරින් අරන් දෙනකම් බලන් ඉන්නවා. ලැජ්ජ නැතුව පෙට්‍රල් බෝතලේ ගහ ගන්න රුපියල් 500 ගෙදරින් ඉල්ලනවනේ. බුදිය ගන්න කොට්ට උරයක් හොදනවා. බෙඩ් සීට් එක අපූර්වට තේක බීලා කෝප්පේ පුඩු යටින් තියලා නැගිටලා යනවා. බත් කාලා පිගානක්වත් හොදන්නේ නැහැ සමහරු. අවුරුදු මේ ජීවිතේ මේ හොඳ කාලේ. එන්නතුනේ ආධ්‍යාත්මයේ කවර කතාවද භෞතික ජීවිතයේ කිසි. අර බුදුරු ගන්නන්නේ විනයෝච සුසික්කිතෝ. හොඳ විනයක් තියෙන්න ඕන හොඳ අධ්‍යාපනයක් එක්ක. ඔය දෙකම නැහැ. එනිසා ඔය තඩබ්බර භද්‍ර යෞවනයේ නිස්කාරණේ නාස්තිනම් කරන්න එපා. මංගල සූත්‍ර ඉස්සරලම් බුදුහාමුදුරුවෝ උගන්වනවා. අසේවනාජ බාලාන තරුණ කාලේ ඉගෙන ගන්න ඕනේ කාවත්ත ගන්න ඕන එකක් තමයි ඇසුරු කළ යුත්තෝ ඇසුරු නොකළ යුත්තෝ කවුද කියලා තීරණය කරන්න ඕනේ. හැබැයි තරුණ මහත්තුරු ඇසුරු කරන්න ඕන කවුද නොකරන්න ඕන කවුද කියලා තීරණය කරනකොට වෙන්න ඕන හැම එකක්ම වෙලා ඉවරයි. මේ බුදුවරු උගන්වන්නේ ඇසුර ආශ්‍රය හරි වැදගත්. අපි අද ජීවත් වෙන මට්ටමට අනාගතයට. ඒ නිසා අපි නැති කරන්නේ කවුද? මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ජීවිතේ කතා කරන තරමක් කතා කරන්නේ හරි ගියපු තරුණයෝ නෙමෙයි වැරදිච්ච තරුණයෝ. මොකද්ද කියන්නේ කතා කරලා? හාමුදුරුවනේ නැති උනේ යාළුවෝ හින්දා. ගිනි කන වැටිලා වගේනේ තියෙන්නේ තරුණ කාලේ. කිසි හොඳ නරකක් තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ. හැබැයි දැඩි ආයාසයෙන් හරි කමක් නැහැ. තරුණ මහත්තුරු හුරුවෙන්
අර මගමානවක ජාතකයේ තියෙන්නේ. මගමානවක තරුණයා මේ ඒ තරුණ අවදියේදීම තරුණේ වුණාම මම මේ කියන්නේ සීල සම්පන්න වෙන්න ඕනේ. මම මේ කියන්නේ හෙට ඉඳන් සුදු ඇඳගෙන ලෑස්ති වෙන්න කියලා එහෙම නෙමෙයි හොඳේ. තරුණයෙක් වුණාම හොඳ ක්වොලිටි එකක් තියෙන්න ඕනේ. තරුණයෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. තරුණයෝ හරි අභිමාණයෙන් ඉන්න ඕනේ පින්නතුනේ. ඒ අභිමානය ඇතිවෙන්න බලපාන පළවෙනි සාධකය මොකක්ද? අසේවනාච බාලාන. අසත්පුරුෂයෝ බාලයෝ ඇසුරු නොකළ යුත්තෝ කවුද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. පොඩි යෝජනාවක් කරන්න. අද ඉඳන් කිසිදු තරුණයෙක් කිසිම කෙනෙකුට පාවිච්චි නම් වෙන්න එපා. කිසි කෙනෙකුට මම මේ කියන ඒවා පුද්ගලිකව හිතන්න ඕන හොඳේ. මාතෘකා හදන්න එපා. අපි ගැන කවුරුත් කතා කරන්න අවශ්‍ය නැහැ. තරුණයෙක් වුණාම පුරුදු වෙන්න. කිසි කෙනෙකුට කුණු හරපයක් නොකිය ඉන්න. ඔක තමයි ක්වොලිටි එක කියන්නේ. තරුණයෙකුට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. මේ පැතිවල කුණු හරප කියනවාද කොල්ලෝ නැහැ. කට ඇරියොත් එහෙම උළුවසක් ඇඟිල්ල ගැහුණත් මොනවද කියන්නේ? කුණු හරප. මේ පැතිවල කොල්ලෝ බොනවද? හොඳයි ගංජා ගහන්නෙත් නෑ බොන්නෙත් නෑ. නෑ විහිළුනේ මේ බොහෝ පැතිවල බොනවා. ඔය සමහර පැතිවල හාමුදුරනේ තරුණයෝ ඉන්නවා. කරන්න පුළුවන් දෙයක්වත් නෑ. හරියට වතුර වීදුරුවක් පුරවලා දුන්නොත් බොන්න බෑ. උස්මුරුත්තා වෙනවා. ඔය කොහෙන් හරි මොනා හරි බීගෙන මුළු ගමටම ගහන්න තමයි කතාව. ගුටි කාලේ නවතින්නේ කොහෙන් හරි. තරුණයෙක් වුණාම එහෙම නොවී තියෙන්න ඕන. තරුණයෙක් වුණාම පින්නතුනේ කෑවත් බීවත් ඒකේ ක්වොලිටියක් තියෙන්න ඕන. ඒක තමයි පෞරුෂය කියන්නේ. තරුණයෙක් වුණාම හොඳ නම්බුකාරකමක් තියෙන්න ඕන. කොල්ලොන්ගේ හාක්කොල බීඩි තියෙන්නේ. දස්තාරේ. සිගරට් බොන්න කියනවා හැම නෙමෙයි හොඳේ. මේ ඔය හරි බාල වැඩ කරන්න. එහෙම නෙමෙයි. අභිමානයක් තියෙන්න ඕන. දැන් ආයි හාමුදුරනේ අභිමානය හැදෙනවද බීඩි බොන එක නවත්තපුවාම කියලා. තරුණයෙක් වුණාම තරුණයෙකුට හොඳ ඉවසීමක් තියෙන්න ඕන. ඒක තමයි ක්වොලිටි එක කියන්නේ. තරුණයෙක් වුණාම හොඳ දරා ගැනීමක් තියෙන්න ඕන. තරුණයෙක් වුණාම ආවේගශීලී නොවි හොඳ බුද්ධිමත් භාවයක් තියෙන්න ඕන. ඔව්ව සේරම බැලිය හැකි ඔය දැන් ඉන්න තරුණය මොකක් හරි වෙච්ච ගමන් හෙල්මට් එකෙන් ගහනවනේ. පොඩි කොල්ලෝ අවුරුදු 17 18 දැක්කද වැලි පැන්නේ තාත්තට ගහලා මැරුවා හෙල්මට් වලින්. අවුරුදු 33යිද කොහෙද බයිසිකල් මෙහෙ ඉන්නවද බයිසිකලේ රෝදේ උස්ස යන කොල්ලෝ. මේ කියන්නේ එහෙම නෑ ජීවිත රටේ ළමයින්ට ಗುಣපණ. ඇයි ගසනවා අනිත් පැත්තට. අල්ලගත්තොත් එහෙනම් දෙපැත්තෙන් මිරිකයි. පාම්බායක්වත් කා ගන්න පණ නැහැ. තරුණයෙක් වුණාම
ඒ තරුණ ජවය පාවිච්චි කරන්න ඕන මොකේටද? හොඳට දරාගෙන ඉවසන්න. ජවය ඒකට තියෙන්න ඕන වෙන මොකේටද? ඒ ජවය පාවිච්චි කරන්න නරකයි අකුසලයට අකටයුත්තට නොකළ යුතු දෑට. තරුණයෙක් වුණාම හොඳට කෙලින් කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕන. කෙලින් කතා කරන්න පුළුවන්කම තියෙනවා කියලා කියන්නේ ඔය කෙලින් කතා කරන්න ගිහම ගුටි කන එකේ සීමාවක් නැහැ. එහෙම එකකට නෙමෙයි. කතා කළ යුතු දේ නොකළ යුතු දේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. ඔය සමහර මෝඩ තරුණ මහත්තුරු ඉන්නෝ මේ ඉන්නවද සමහරක් කොල්ලෝ 119 ගහනවාද හැම එකටම. නෑ සමහරු ඉන්නවා රැකියාව විදිහට ඒක කරනවා. ඔය කවුරු හරි කොල්ලෝ කොහේ හරි මොකක් හරි කරනවා නම් පොරගේ වැඩි පොලිසියට කියන එක. කවදා හරි කාලා ඉඳී කොහේ හරි. කළ යුතු දේ නොකළ යුතු දේ කිය යුතු දේ නොකිය යුතු දේ පිළිබඳව මේ හැම එකක් ගැනම අවබෝධය තියෙන්න ඕන තරුණයන්. ඇයි මම මෙහෙම දේශනා කරන්නේ? ලංකාවේ පුදුම විදිහට දික්කසාද වෙනවා. තරුණයාට කොන්දක් තියෙන්න ඕන කිසි කෙනෙකුට කුණු හරපයක් නොකියයි. හැබැයි මම දැකලා තියෙනවා මාත් උසස් පෙළ පන්ති යනකොට කොල්ලෝ හරියට යාළු වෙලා ඉන්න කෙල්ලට අමුත් ඉත්ත කුණු හරපෙන් බයිනෝ. මේ පැතිය ලම්මලා බැනුම් අහනවද නැ කුණු හරපේ? නැත්තරම දන්නේ නැති හින්දා. සමහර අර මේ පැතිවල බොන්නේ නැති හින්දා හොඳයි. මොකද hina වෙන්නේ? සමහර පැතිවල තාත්තලා බීලා ඇවිල්ලා ගෙවල් වල කුණු හරප කියනවා. කියන කොපල්න කුණු හරප ගොඩ කොන්දක් නැහැ. දැන් කාකටද කොන්දක් නැත්තේ? ඔය කෙලලා ඇවිල්ලා කුණු හරප කියන පිරිමින්ට. කෙලලා ඇවිල්ලා කියන්නේ මේ බීලා ඇවිල්ලා. සමහර කොන්දක් නැති මම කියනද තරුණ අවදියේදී දෙමුහුන් විදිහට හැදුනහම මොකද වෙන්නේ? විවාහ වුණාට පස්සේ අර බිරිඳ සහ දරුවා තුල දෙමුහුන් ගතිය ප්‍රදර්ශනය වෙනවා. තියෙන්න ඕන පින්නතුනේ. දැන් මම මේක කියනකොට තාත්තලා අපේ තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕන හොඳේ. මම මගේ ගෙදර කුණු හරප කියලා තියෙනවද නැත්? සමහර තරුණයෝ ඉන්නවා. තරුණයෝ කියලා කියන්නත් ලැජ්ජයි. අම්මට තාත්තට කුණු හරපෙන් බයිනෝ. ඇති හැටි මේ තාත්තෝ කියලා බයිනවා කාටද බයින්නේ? අම්මටයි තාත්තටයි. සමහර තරුණයෝ ඉන්නවා මේ නොකළ යුතු නොකිය යුතු වචන කියලා බිරිඳට බයිනෝ. තියෙන වට කියන්න වචනත් නැහැ. සත්ව ගතිය කොච්චර සත්තු එහෙම නැහැ. ඒ ජරා ගතිය තමන්ගේ දරුවා ඉස්සරහ තමන්ගේ බිරිඳ අර දරුවගේ අම්මා මේ වෙන මිනිස්සුත් එක්ක බුදියාව කියලා බයිනෝ. බයින්න ඔබේසි වේසි කියලා බයින්නද? බයිනෝ. දැන් කල්පනා කරන්න ඕනේ අපේ ගෙවල් වල ඔවා කියනවද නැද්ද? මේ පැතිවල නැතුවත් ඇති සමහරට බොන්නේ එහෙම නැති හින්දා. මේ දරුවෝ ඉස්සරහ දෙන්න දෙපැත්තට වෛර පිරිමහ ගන්න. අර පේනවද අර තරුණකම නෝන්ජල් විදියට හැදුනහම වෙන දේ? තරුණයාට තියෙන්න ඕන කන් තේජසව චස්සත. හොඳ ඉවසීමක් තරුණයන්ට තියෙන්න ඕන. මේවා තියෙන්න ඕන තරුණයන්ට පින්නතුනි.
එහෙම නොතිබ්බනම් එහෙම මග කුමාරයා සක්විති රජ නෙමේ සතර අපාය. ඇයි? සමහරක් තැනක් ගිහිල්ලා සුද්ධ පවිත්‍ර කරනකොට මොකද කරන්නේ? ඇවිල්ලා ඉල්ලනවා. අද වගේ නම් කෙල්ලරන උදුළු බඳු පාරක්වත් දෙපාරක් විතර යනකොට මේක වඩන්න පුළුවන් දියුණු කරන්න පුළුවන් තරුණයින්ට විතරයි. එනිසා මන් තරුණ මහත්තුරුන්ට කරන පළවෙනි යෝජනාව මෙව ඉතින් හෙට ඉඳන් කරන්න ඕන හොඳ. දැන් මේ අද මේ වැඩේ ඉවර වුණාම කට්ටිය එක්ක අවුවේ මෙහෙම නැති සමහර විට මම අනිත් පැතිවල වෙන එක කියන්න. වැඩේ හොඳට කෙරුණා කියයි. හිතුවට වඩා සෙනග හිටියා කියයි. අපරාධෙ මෙහෙමනේ කරන්න තිබ්බේ කියලාත් කියයි. ඒකල්ලා මොන හරි තියෙන එකක් කියලා ගෙවල් වලට. ඕක නෙවෙයි. මේ පැතිවල වෙනව නෙමෙයි ඈ. කරපු පින්කම ගැන මේවා කියපුවම මෙලෝදයක් මතක නැහැ. ඒ හින්දා හෙට ඉඳන් මම මේ කියනව කරන්න ඕන. මේ සියලු දෙනාම මම පින්නතුනේ හැමදාම මේවා කියනවා. කිසි කෙනෙකුට තෝවත් කියන්න එපා. මම විශේෂයෙන් කාටද මේ කියන්නේ? අපේ මේ තරුණ මහත්තුරුන්ට. හෙට ඉඳන් කිසි කෙනෙකුට එහෙම කොන්ද පණ තියෙනවා නම් එහෙම තරුණකම පිරිමිකම තියෙනවා නම් විතරයි මේව කරන්න පුළුවන්. ඒක තියෙනවද කියලා තෝම් බලාගත්ත හැකි. කිසි කෙනෙකුට තෝවත් කියන්න එපා. හොඳ අභිමාණයෙන් ඉන්න. හෙට ඉඳන් මේ තරුණ මහත්තුරු කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. තාත්තලා කොච්චර බයිනවදනේ අම්මලාට. ඔය බයිනෝ කවදාවත් බයින්න එපා. දරුවන්ට දරුවෙකුටවත් තාත්තලා විදිහට ඉන්න. දරුවෝ තුල අම්මලා විදිහට ඉන්න. තරුණ අවදියේදීම ඔය මම ප්‍රදේශය කියන්නේ තරුණියක් මට කතා කරනවා. හරි එවනම් ඉතින් දෙපැත්තක් තියෙනවා සමහර තැන්වල. මම මේ කියන්නේ තරුණ කාලේ කිසි කෙනෙකුට දුකක් වේදනාවක් දෙන්න එපා. කතා කරලා කියනවා හාමුදුරනේ මට අවුරුදු 19යි. අවුරුදු 27ක කොල්ලෙක් එක්ක යාළු වෙලා තියෙන්නේ. ඒ කොල්ලගෙන් අර කෙල්ලට ළමයෙක් හම්බෙන්න මාස 3යි. ඒ කොල්ලා කියනවලු බඳින්න බෑ. කෙල්ල මගෙන් අහනවා මොකද හාමුදුරනේ කරන්නේ? බෞද්ධ භික්ෂුවක් විදිහට පින්පව් කියලා දෙන මම මොකක් කියන්නද? අර දරුවා නැති කරන්න කියන්නද? දරුවා හදන්න කියන්නද? මොකද්ද දෙන උත්තරේ? නිරුත්තරයි පින්නතුනේ. අර දරුවට අය රටක් සමාජයක් තියනවද? එනිසා සමහරක් අපේ සිතුම් පැතුම් වලින් පවා අනෙකගේ ජීවිත තීරණය වෙනවා. පැහැදිලිද මං කියන එක? අපි කරන කියන වචනයකින් පවා අනෙකගේ ජීවිතේ යමක් තීරණය වෙනවා. එනිසා අනෙකට මොකක් හරි හොඳක් හරි නරකක් හරි වෙන දෙයක් තුලදී නිරන්තරයෙන් දෙපාරක් හිතන්න බලන්න. අනෙකට මොකක් හරි අකටයුත්තක් වෙනවද නැද්ද කියන එක දෙපාරක් හිතන්න. අධිෂ්ඨාන කරන්න. සංසාරේ කවදාවත් කිසි කෙනෙකුට වේදනාවක් නොදෙන්න.
ඔය සමහරක් මෝඩ තරුණ මහත්තුරු ඉන්නෝ ඔය කාටත් හොඳයිලු මම මැරුණා ගොංකා අධිෂ්ඨානශීලීවෙන්ට ලබපු මිනිසත් භවය තුළ මැරෙන්ඩ කලින් පිඩදුනේ කෝලිත අස්සජි වගේ සැරියුත් මුගලන් වගේ මේ දුක්විදින සංසාරෙන් ආත්මයක් හරි කෙටි කරගන්න බලන්න. තරුණ කාලය තුලමයි පින්නතුනි සියල්ල ගොඩ ගහගන්න. සියල්ල ගොඩ ගහගන්න මොනවාද සියල්ල? ඒ තුල ලොකු තරහාවක්, ඒ තුල ලොකු වෛරයක් එක්කව කරගන්න. ඔය දැක්කදර පොඩි එකා කපලා මරලා තිබ්බේ. අර අවුරුදු 5 පොඩි එකා පීයෙන් කොටලා බෙල්ල කපලා දාලා තිබ්බේ. මේ විදිහේ වෛරක්කාර සිතුවිලි, තරහකාර සිතුවිලි, පලිගන්න සිතුවිලි මම හැව පෝෂණය වෙන්නේ තරුණ අවදිය තුල. ඒවා එක්කහුව වෙන්නේ තරුණ කාලය තුල. අර ඒ කාලේ මෙහෙම කෙරුවන්නේ අපිට මෙහෙම වුණානේ කියලා. සමහර උදවිය වෛර බැඳගන්නේ තරුණ අවදිය තුල. ඒ නිසා තරුණ අවදියේදී නැති කරන්න ඕන සබ්බපා පස්සා කරන සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා තරුණ අවදියේදී කුසල් පමණක් වැඩි යුතුය. මම මේ ක්‍රීඩා සමාජයට පොඩි යෝජනාවක් කරනවා. කොරයිද නැද්ද දන්නේ මම 30ක් විතර ඉන්නවා සමාජිකයෝ. හොඳටම ඇති. ඊට වැඩියත් ඇති. මේක ඉතින් කරන්න ඕනේ. කවුරු හරි මේ ගමේ මම ඉතින් කියන තරම් ලේසිත් නෑ කරන්න ගියපුවා. මරණාධාර සමිති වලට මම මෙව්වා කියන්නේ නැත්තේ එව්වට කියලා පහදන්න බෑ. හරි පඬිත මිනිස්සුන් ඉන්නවා වගේ. සමහරක් මේ දායක සභාවක් තියෙනවා පන්සලේ. ගම්මා පිනතුනේ දායක සභා මරණාධාර සමිති වල සභාපතිලා ඉන්නවා ඒජන්තලා වගේ ඉන්නේ. මෙහෙම නැතුවද? දුම්ම පඬිතකමන්නේ දෙන්නේ. හාඳුරු කියන එකක්වත් අහන්නේ නැහැ සමහර මිනිස්සු. පඩි හම්බෙන්නේ. ඒ හින්දා මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. කවුරු හරි අපේ ගමේ ගම්වල ඉන්න ඕන තරම් වයසක අම්මලා තාත්තලා. මේ පැතිවල නැද්දර ක්ලිනික් එකට පයින් බෙහෙත් ගන්න බස් එකට යන අම්මලා තාත්තලා. ඕන තරම් ඉන්නවා. අර දැක්කද පහුගිය දවස්වල ගම්පා ඉස්පිරිතාල ඉස්සරහ වැඩලා හිටියා දෙන්නෙක් විතර. රැස්සට තෙමෙන අවුවට වේලනවා පින්නදුනේ. ගෙනල්ලා ගෙවල් වල තියාගන්න කියනවා එහෙම නෙමෙයි හොඳේ. කවුරු හරි අපේ ගමේ වයසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් රෝහල් ගත වුණාම පිරිත් කියන්න යනකොට දැකලා දිනනවා. අපිට තමයි කතා කරන්නේ. කතා කරලා බෙහෙත් තුණ්ඩුවක් පෙන්නනවා. පෙන්නලා කියනවා පුළුවන් නම් වේල් දෙකකට ගෙනල්ලා දෙන්නලු. දොස්තරලා රිසිට් එක ලියලා දෙනවා. කවුරු හරි ආපුවාම ගන්න කියලා. ගන්න කෙනෙක් ඉන්නවද? කෙනෙක් නැහැ. එහින්දා පුළුවන් නම් මේ ගම්වල වයසක අම්මලා තාත්තලා රෝහලේ නැවතුණාට පස්සේ එහෙම වරුවවත් පුළුවන් නම් ළඟ ඉන්න දාගන්න. සදාකල් මේ ගමේ ලෙඩ ඉස්පිරිතාලේ ඉන්නේ දවස් 5ක් ඉඳි 35න් බෙදපුවාම එක්කෙනෙකුට පැය දෙකක් විතර එන්නේ. කැමති නම් අනිත් එක්කෙනා පැය දෙකක් අදින්න.
ටික හුරු වෙන්න මේවට. පිං සිද්ධ වෙන්නේ නැද්ද? බුදුහාමුදුරුවෝ පුදුම විදියට අගය කරන්නේ මොකද්ද? ගිලනුන්ට උපස්ථාන කිරීම. මේකට ආගම් ભેදයක් ජාති ભેදයක් එහෙම තියාගන්න. අද පන්සලට ආවා මුස්ලිම් අම්මා කෙනෙක්. ඇවිල්ලා මොකද්ද කිව්වේ? මට බුදු පිළිමයක් පූජා කරා. බණ අහන්නේ. මේ බණට දිනයක් ඉල්ලනවා. මං කිය කොහේ කියන්නද? ඒ මුස්ලිම් අම්මා තම බණ සංවිධානය කරන්න යන්නේ. කියනවා හාමුදුරුවනේ ඔය කියන හැම එකක්ම මම ඇහුවේ අපාය යන්න දිව්‍ය ලෝකේ යන්න නෙමෙයි. ඒ හැම එකම තිබ්බේ අනෙකට පිහිට වෙන්න කියන එක. අනෙකට පිහිට වෙනකොට කුසල් සිද්ධ වෙනවා. කුසල් රැස් වෙනකොට දිව්‍ය ලෝකේ යනවා. අමුතුවෙන් ඔට්ටු වෙන්න දෙයක් නැහැ. එනිසා මම මේ තරුණ මහත්තුරුන්ට යෝජනාවක් කරනවා. එහෙම මේ ගමේ වයසක උදවිය ගැන බලන්න. ඕන තරම් අභියෝගයි ප්‍රශ්නේ. මම මේ අර බත් තියෙන තැනට කොස් කියලා ගිහින් පන්සල් වලට මත අරින්න කියනව නෙමෙයි හොඳේ. මෙහි ඉන්නවා බොහොම ඉගෙන ගන්න අපහසුකම් තියෙන දුප්පත් දරුවෝ ඉන්නවා. හරි හොඳට බලා ගන්න. නිට්ටඹු ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්තුරු වගේක් ආව මං හම්බෙන්න. මට කියනවා හාමුදුරුවෝ පටන් ගන්න. මං කියව මොකද්ද? ඔය පොළොන්නරුව වැලිකන්ද මනම් පිටිය සෙවණ පිටිය පැත්තේ පන්සල් තියෙනවා බොණ්ඩ වතුර ටිකක් නැහැ. ඉස්කෝල තියෙනවා ටොයිලට් එකට වතුර නැහැ. පෑවිලි කාලෙට වතුර එන්නේ. කොහොමදනේ අවුරුද්දකට එක නළලින්ද ගානෙවත් ගහ ගන්න පුළුවන් වුණා නා. එහෙමයි කියලා දැන් හෙට මොකක් හරි ලෑස්ති කරන්න. මොකේද? සල්ලි එක්කව කරන්න කියලා. මොකක් හරි ක්‍රමයකින් මේ තරුණ සංවිධාන තුලින් ඔය විවිධ දේශපාලන පක්ෂවලත් තියෙනවනේ සංවිධානනේ. ඔය යූත් ක්ලබ් කියනවා තරුණ සේවය කියනවනේ. ඔව්වගේ මොනවාද කරන්නේ? කියමු බලන්න තරුණයන්ගේ සංවර්ධනය පිණිස කරන දෙයක්. ඔන්න මේ දවස්වල ඒ වයින් කරනවා මේ දිනේට යනවා. තරුණෝ දැන් සූදානම් වෙන්න ඕන හොඳේ කොන්ද කෙලින් තියාගෙන යන්න. ඊට පස්සේ පක්ෂ සංවත්සරයට යනවා. එන්න ගිහම යන ඔච්චරයි. වෙන මොකද්ද තරුණයන්ගේ ශික්ෂණය සංවර්ධනය පිණිස කරන්නේ? ඒ නිසා ඒ වගේ කරනවා නම් මහ දැවැන්ත වැඩ කරන්න පුළුවන්. මේ තරුණ එක්කහු වෙන්නේ මොන සංවිධානයටද? මේ ඉල්ලුම් පත්‍ර දීලා ගන්නකනද? අර වගේ එක මිටට තරුණයෝ ටිකක් ඉන්නකොට බලයක් තියෙනකොට මොනවාද කරන්න බැරි පින්නතුනේ. මේවා හදන්න පුළුවන් හරි අපූර්වට. හොඳ සංවිධාන ජාලයක් තියෙනවා. එනිසා මම මේ තරුණ මහත්තුරුන්ට කියනවා තරුණ කාලේ පුරුදු වෙන්න. අනේකගේ දුක වේදනාව කඳුල බඩගින්න හොඳට අඳුර ගන්න පුරුදු වෙන්න. තරුණ මහත්තුරු කරන මහ බලු වැඩක් තමයි සමහර උදවිය ඉන්න නමුත් සමහර උදව බල්ලෝ පන්නනෝනේ බයිසිකල් වල. මේ පැතිවල ඉන්නවද නැහැ? සමහර පැතිවල බල්ලෝ ඉන්නවා. මේ පැතිවල පින්නතුනි බල්ලෙක්ව පන්නන්නේ නැහැ වගේ බයිසිකලයකට.
සමහර පැතිවල බල්ලෝ ඉන්නවා ඔය බයිසිකල් යනකොට පන්නනවා. තරුණ ජවයේදී පිම්පව් පේන්නේ නැහැ. සමහර කොල්ල පොළු අරගෙන ගිහිල්ලා කටට ගහනවා බල්ලොන්ගේ. දත් කැඩෙන්න. ඔය මන් දැහැට දැක්කා. බයිසිකලයට බල්ලෝ මුත්‍රා කරනවන්නේ. මගේ අම්මා පිළිදෙන කොල්ලෙක් එන්න ගල් භාගයක් අරගෙන බල්ලට ගැහුවානේ. මේ කඩයක් ඉස්සරහින්. මේ තරුණකම ඒ ජවයේ තියෙන්න ඕන මොකටද මං අර මුලින් කිව්වේ? ඒ ඉවසීමට තියෙන්න ඕනේ. තරුණකම ජවයේ තියෙන්න ඕනේ. පාපයට ඉවසන්න බය වෙන්න. ඔය ජවය පාවිච්චි කරන්න. තරුණ කාලේ පුරුදු වෙන්න බණ කියන්න වෙලාවක් නැහැ. පැයක් ඉවර වෙලා තියෙනවා. මන්දියා කණ්ඩාගේ බලන්න එපා පැයක් ඉවරයි කියපුවා. වෙලාව ඉක්මනට යනවා. තරුණ කාලේ පුරුදු වෙන්න. උස් හඬින්වත් කතා කරන්න එපා කාටවත්. අනෙකගේ අපහසුතාවයක් වෙනවා නම් අනෙකට තරුණ කාලේ උස් හඬින්වත් කතා කරන්න එපා. අනෙක බිය වෙනවා නම් අනෙක අපහසුතාවයට පත් වෙනවා නම් හරි සංයමයෙන් තරුණය කටයුතු කරන්න. හරි හික්මීමෙන් කටයුතු කරන්න. ඕන කෙනෙකුට වරදින්න පුළුවන්. මේවා ඉතින් තේරුම් ගන්න ඕන හොඳේ. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මම ඒක කියලා හිතුරු ටික කියන්න. ජීවිතේ අපිට වැඩිපුරම කේන්ති යන්නේ තරහ යන්නේ. ඇත්තටම කවදාවත් අපිට වැරදුනාට අපිට කේන්ති යනවද? නෑ. අපිට කේන්ති යන්නෙම අනුන්ට වරදිනකොටනේ. මොකටද අනුන්ට වරදිනකොට අපි කේන්ති ගන්න? ඒවම කැත පුරුදු අනුන්ගේ දේවල් හොයන එක නවත්තන්න ඕනේ. අනෙකට බැරි වෙන්න පුළුවන්, අනෙකට අමතක වෙන්න පුළුවන්. අතපසු වීම වෙන්න පුළුවන්. හැබැයි තරුණ අවදියේදී පුරුදු වෙන්න හොඳට ඉවසන්න. අනෙක නැති වෙන්න පුළුවන්, අනෙක වෙනස් වෙන්න පුළුවන්. තරුණ අවදියේදී මොකද කරන්න ඕන? මට මැසේජ් එකක් එවනවා. අද උදේද කොහෙද? බලන්න වෙලාවක් තිබ්බේ නෑ. මම අර නොටිෆිකේෂන් බාර් එකෙන් බැලුවා. මේ ඒ කොල්ලා මේ පැතිවල මට අය බණවලට කියන එකක් නෑ. මම මේ කියලා තමයි යන්නේ. අනියන් සම්බන්ධතා තියනවද? නැහැ. නැතුව ඇති. මේ පැති ඇත්තටම හොඳයි. ගංජා නෑ, අරක්කු නෑ, අනියන් දන්නවද අනියන් සම්බන්ධතා මං කියලා දෙන්න. අනියන් සම්බන්ධතා කියලා කියන්නේ පින්නතුනේ කසාද ස්වාමියා ඉන්නකොට වෙන ස්වාමියෙක් සමග ඉන්න එක, සම්බන්ධතා පවත්තන එක. කසාද බිරිඳ ඉන්නකොට වෙන බිරිඳක් ගාවට යන එක. මොන පිරිමියද පින්නතුනේ කසාද බිරිඳගෙන් පිට වෙන බිරිඳකගේ නිර්වතක් නොදැක්කේ? මේ පැතිවල එහෙම නැතුව ඇති. තරුණේ කියනවා, හාමුදුරුවනේ මගේ බිරිඳ මගේ ගෙදර, මම හදපු ගෙදර වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා හාමුදුරුවනේ, මට අත්තට මාට්ටු වුණාලු. දාලා විස්තරයක් දාලා තියෙනවා. ඒ කාලෙමයි හාමුදුරුවන්ගේ බණ අහන්න පුරුදු වුණේ. ඉතින් මේ දාලා තියෙනවා. ඉතින් මම කියලා තියෙන විදිහටම කියන්නද? මම ශාස්ත්‍රීය විදිහට කියන්න. මම වෙන ස්ත්‍රීන් සමග යහන්ගත වෙන්න ගියේ නෑ. මගේ බිරිඳ වෙන පුරුෂයන් සමග යහන්ගත වුණාට. ඒ අවබෝධය තරුණයන්ට තියෙන්න ඕනේ.
ඒ වැරදි කරපු පුද්ගලයා ඒ විදිහට දැකලා තමාගේ නිවැරදිතාවය පිළිබඳ තෘප්තියක් ලබන්න තරුණයන්ට හැකියාව තියෙන්න ඕනේ. පොරවක් කරගෙන කොටන්න ගියේ නෑ. එව්ව මෝඩකම්. අනේකා කරන වැරද්ද අනේකා ගාවින් තියලා අපේ නිවැරදිකම අපි ගාව තියාගන්න ඕනේ. අනේකාගේ අසත්පුරුෂකම අනේකා ගාවින් තියලා අපේ සත්පුරුෂකම අපි ගාවින් තියාගන්න ඕන. ඕනම දෙයක් ඕනම මොහොතක වෙනස් වෙනවා. ජපානයේ ඉඳන් තරුණයෙක් කතා කරනවා. මේ යාළු වෙලා හිටපු ගෑන් ළමයාට ටිකට් එක වෙලා අරගෙන යන්න. කොහොම හරි එක කොල්ලෙක් ෆොටෝ වගේක් යවනවා කාටද? ජපානයේ ඉන්න කොල්ලට. අර ඒ ගෑනු ළමයා යහංගත වෙලා වෙන පිරිමි දරුවෙක් සමග. මම මේ කියන්නේ අර අනියමේ තියෙන ආදීනව. ඒ කොල්ලා මට ෆොටෝ වගේක් එව්වා. හාමුදුරුවනේ මේ හදපු කාමරේ කෙල්ලට ගයක් කරගෙන අවුරුදු ගානක් එක හදලා සල්ලි දෙනවා හොඳට. මේ හාමුදුරුවනේ ගත්ත ඇඳුම් කාටද? ඒ අල්ලා හිටපු ගෑන් ළමයාට. හැම එකක්ම කැමති දේවල්. අර පුදුම කරන එකට මොකද්ද කියන්නේ? සර්ප්‍රයිස් කරනවා. කොල්ලා සර්ප්‍රයිස් වුණා. ටිකට් එක වට පස්සේ කියනවා හාමුදුරුවනේ පෙර ලොකු පිනක් කරලා තිබ්බලු මොකේටද? ඒක එතනින් ගැලවෙන්න අර කොල්ලත් එක්ක වෛරයක් නෑ. කොල්ලට පින් දුන්නා මාත් එක්ක. ඇයි ඒ ෆොටෝ කෑලි ටික එව්වට? අන්න තරුණයන්ට ඔහොම ජවයක් තියෙන්න ඕනේ. තරුණයා ආවේගශීලී නොවී තියෙන්න ඕනේ. කිසිම දාක තරුණයෙක්ගේ අතින් කිසිවෙක් ගුටි කණ්ඩ හොඳ නැහැ. ඇයි? ණයා වුණත් පොඩ්ඩක් පෙනේ අල්ලන්න ඕන, නැත්තම් මිනිස්සු දරමිටියට බඳිනවනේ. මම මේ කියන්නේ ඔය ඔළුව පාත් කරගෙන ඉන්න කියලා එහෙම නෙමෙයි හැම එකටම. අපි තුලින් කිසිවෙක් පීඩණයට අයි බුදුරු උගන්වන්නේ නපරෝ පරන් නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචනං කච්චි. කිසිවෙකුට වෛර නොකරේවා, නින්දා නොකරේවා. තරුණ මහත්තුරු ගාව මේවා තියෙන්න ඕනේ. නමුත් හිතාගන්න බැරි විදිහට දැන් අද තරුණයෙක් ඇවිල්ලා මට ඔය ආපු කාර් එක දීලා ගියේ. නොච්චියාගම කොල්ල පැද හිටපු කාර් එක. අර කැබ් එකක් තියෙනවා පන්සලේ නවත්තලා ගිහිල්ලා. දැන් පැලෙන්නේ එහෙම නැහැ හාමුදුරුවෝට නම් ඉතින් හම්බ වෙනව නැත්තරම් කියලා. ඔය ඇවිල්ලා බලන්නකො හම්බ වෙනවද කියලා. හෙට එන්න තට්ටේ බාලා ගන්න. හම්බෙයිද කියලා බලන්න. ඒ සියල්ල බොහොම උපේක්ෂාවෙන් ඒවා හම්බුණා කියලා අඩුත් නැහැ වැඩිත් නැහැ පින්නතුනේ. පූජා කරන්න හදන ඉඩකඩම් ගෙවල් දොරවල් කෙලවරක් තියෙනවා. මේ තරුණ අවධියේදී ගොඩ නැගිලා තියෙන්න ඕන මොකද්ද? බුදු වෙන්නත් මූලික වෙච්ච ප්‍රතිපදාවක් තමයි මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව නඩත්තු කරන්න පුළුවන් ප්‍රබල බලවේගය තමයි අටලෝ දහමේ කම්පා නොවී ඉන්න එක. තරුණ ජීවිතවලදී පුරුදු වෙන්න ඕනේ අකම්පිතව ජීවත් වෙන්න. හෙල්ලෙන්න නම් එපා. දරා ගන්න පුරුදු වෙන්න. නින්දාව හා සමානයි ප්‍රශංසාවත් පින්නතුනේ. ප්‍රශංසාව යම්සේද තියෙන්නේ එලෙසටම පවතිනවා. මොකද්ද? ඒ හින්දා
කිසි කෙනෙක් ඕනෑවට වැඩිය හොඳ කරන්න එපා. 100% ගුණයි කියලා තියාගෙන ඉන්න එපා. අසුරු ගහන සැනින් මිනිස්සු කියන જાතිය වෙනස් වෙනවා. හාමුදුරුවෝ කෙරෙහිත් එහෙමයි. ඔය නේ දැන් මං දැක්කා ඊයේ පෙරේද මට බැනලා තියෙනවා කවුරු හරි කත්නෝරුවේ නිගන්ටය පොම් වෙලා කියලා. නෑ එහෙම බයිනෝ. ඒත් මට නම් හම්බෙලා නෑ කවුරු හරි මේ කියලා එවලා තියෙනවා. ස්ක්‍රීන්ෂොට් ගහලා පෙන්නලා. කෙසේ හෝ වේවා මේ නින්දාව කියන එකේ අපවාද කියන ඒවා පෙන්නතුනේ මයිලකටවත් දැනෙන්නේ නෑනේ. ඇයි ඒ තමයි තරුණකම කියන්නේ. ඒක හොයාගෙන ගිහිල්ලා මොකටද කිව්වේ කොහෙන්ද කිව්වේ? ඒ වෙලාවෙම නිදා ගන්නවා පින්නතුනේ ඇඟට හරි ගුණයි. කවදාවත් හෙල්ලෙන්න නම් එපා. මේ ලෝකේ ඕන එකක් උඩ යට ගහන්න පුළුවන්. අපි දන්න ඔය කොච්චර මිනිස්සු පොර කෑවත් හාමුදුරුවනේ වඳින අත් දෙකෙන්මයි බෙල්ල මෙරිකන්නේ. වඳින අත් දෙකෙන්මයි බෙල්ල මෙරිකන්නේ අනිත් පැත්තට. ඔය දැන් කියනවනේ මට තරුණයෝ අහුවෙලා ඉන්නේ කියලා. තරුණයෝ මට රැවටිලාලු ඉන්නේ. මොනවා කරලාද මම රැවට්ටුවේ? රැවටිලා හරි කමක් නැහැ. අහුවෙලා හරි කමක් නැහැ. බොරුවට හරි කමක් නැහැ. රැල්ලට හරි කමක් නැහැ. අය මම්මගේ මේ ගෙවල් දොරවල් සුද්ධ කරන්න එන්න කිව්වද? යහමගට එනවනම් රැල්ලට හරි යන්නේ යහමගටනේ. රැල්ලට හරි කොරෝන අකුසල් නවතිනවනේ. අහුවෙලා හරි රැවටිලා හරි ජීවිතේ ටික ටික සමෘද්ධිමත් වෙනවනේ. අර තිබ්බ මුස්පේන්තු කාලකන්ණි අවදි නැති වෙනවනේ. ඒ නිසා පුද්ගලයෝ ගැන ප්‍රතිරූප ගොඩනගනවට වඩා විශිෂ්ටයි. මේක උගන්වන්නේ බුදුහාමුදුරුවෝ. වක්කලිහාරොන්ට මොකද්ද කියන්නේ? මන් දිහා බල බල ඉන්න එපා කවුරු දිහාද බලන්න කියන්නේ. ධර්මයේ දිහා බලන්න ධර්මයේ වැළඳ ගන්න. මං අවසාන වතාවට මං පින්නතුනේ මේ බණ බාරගත්තකමට එනවා මිසක් මට ඇත්තටම වෛද්‍යවරු කියලා තියෙන බණ කියන්න එපා කියලා. විනාඩි 45කට වඩා ඒත් කතා කරන්න එපා 40කට වඩා. මම මේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරන්නේ ජීවිතේ ඇත්තන්ට මොකද්ද කරන්න ඕන කියලා තේරෙන්නේ නැත්තම් සමහරව ඉන්නවනේ අර මොනවද කරන්න ඕන කියලා තේරෙන්නේ නැහැනේ. බුද්ධවත කරන්න. ඔච්චරයි. මොකද්ද කියලා කරන්න ඕන කියලා අදහසක් ඔළුවට එන්නේ නැත්තම් බුද්ධවත කරන්න. බුදුහාමුදුරුවන්ගේ මේ තරුණ මහත්තුරු බැරිද හෙට ඉඳන් හැන්දෑවට බුදුහාමුදුරුවෝ ගිලම්පස ටිකක් තියන්න. කහට කෝප්පයක් වක් කරලා තියන්න. එහෙම කහට වක් කරන්න කම්මැලි නම් අද යනකොට ඔය බාර්ලි බෝතලයක් මොනවාද අර බීම් බෝතලයක් කඩෙන් අරගෙන යන්න. අරගෙන ගිහිල්ලා ඔක ෆ්‍රිජ් එකෙන් දාලා ඉතින් නේ දවසට දෙපාරක් විතර බුදුහාමුදුරුවන්ට ගිලම්පසට බීම විදුරුවත් තියන්න. බැරිකමද නොකරනකමද? අමුතුවෙන් ගාත කියන්න ඕනේ නැහැ. එහෙම ලෑස්ති වෙන්න ඕනෙත් නෑ අමුතුවෙන් කියලා. හිතිච්චාම මොකද කියලා වදින්න. පිං සිද්ධ වෙන්නේ නැත්. පින්නතුනේ මේ බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. මේ විශ්වයේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. සංසාරේ කවදානම් අපි ආයේ බුදුහාමුදුරුවන්ට කිලම්පස දියන්නද? හරි පරිස්සමට පින්නතුනේ. එක වචනෙන් තිරිසන් වෙලා උපදිනවා.
එක වචනෙන් ප්‍රේතය වෙලා උපදිනවා. ඔය කියන්න එහෙම නෑ තෝ කනවා මරාගෙන කනවා කියහම. ඒ වචන ඒ විදිහටම වෙනවා. සමහරු කියනවා නේද මරාගෙන මැරෙනවා කියලා. අර මේ පැතිවල බොන්න නැති හින්දා ටිකක් අඩු වෙති යවුවා. බොන පැතිවල වැඩි. ඔය ගෙවල් වල තමයි කියන්නේ. මරාගෙන මැරෙනවලු. දැක්කද අර මරාගෙන මැරිච්ච හැටි? පොඩි එකා බෙල්ල කපලාම එල්ලුණා. ඒ හින්දා කරන හැම වචනයකටම මතක තියාගන්න. සංසාරේ පිම්පව් කියලා જાතියක් එක්කව වෙනවා. හැම ක්‍රියාවකටම පිම්පව් කියලා જાතියක් එක්කව වෙනවා. තප්පරයක්වත් අසත්පුරුෂ විදියට හැසිරෙන්න එපා. බල්ලෙක් පූසෙකුටවත් ගහන්න එපා. මදුරුවෙක්වත් මරන්න එපා පින්නතුනේ. හරි හොඳට ඉන්න. හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න. දිනපතා වටිනා ධර්මදේශනා සහ දහම් කරුණු ශ්‍රවණය කිරීමට දහම් සෙවන අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.